අයිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් අපි සූදානම් වෙනවා ඔබ සමග ඉතා විශේෂිත වූ ගණිත පන්තියකට ඔබව සම්බන්ධ කරන්න. ඔබ දන්නවා මේ වන විට Maths Today දින 365ම ගණන් හදන විශේෂ ගණිත පන්තියකටයි අද ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වන විටත් අපේ ගණිත පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දූ පුතුන්ට අපි ලබා දීලා තිබෙනවා ගණිත කිරුළ වැඩපොත. අපිත් එක්ක අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවන්ට මේ ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගන්න ආකාරයත් අපි මේ වීඩියෝ එක අවසානයේදී ඔබට කියලා දෙන්න සූදානම්. දුවේ පුතේ මේ ගණිත වැඩපොත තුල විශේෂිත වූ පැවරුම් පත්‍රිකා 15ක් සූදානම් කරලා තිබෙනවා. එතකොට ඔබ හැම මාසෙම ඔත්තේ දිනවලදී අපි ලබා දීලා තියෙන වැඩපොත තුල ඇති විශේෂිත වූ පැවරුම් පත්‍රිකා දිනෙන් දිනයට අපි වෙන් කරලා තිබෙනවා. හැම ඔත්තේ දවසකදීම ඔබ මේ පැවරුම් පත්‍රිකාව කරන්නට ඕනේ. හැම ඉරට්ටේ දවසකදීම මේ ආකාරයේ වීඩියෝ පන්තියක් තුළින් අපි මේ පැවරුම් පත්‍රිකාවට අදාළ ඔබේ ගණිත දැනුම පුනරීක්ෂණය කරනවා. ආදරණීය දුවේ පුතේ, ඒදී ඔබ ප්‍රශ්න පත්‍ර ලිවීමට ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ විශේෂිත වූ ගණිත පාඩමක් ආවරණය කර දීමත්, ඒ වගේම ඔබට ස්වයං අධ්‍යයන අභ්‍යාස මාලාවක් සැපයීමත් කියන කාරණා තුනම හැම පැවරුමකදීම සිද්ධ වෙනවා. ආදරණීය දුවේ පුතේ, ඒ නිසා මේ ආකාරයෙන් අපේ දරුවන් වෙනුවෙන් දින 365ම ක්‍රියාත්මක වන ලංකාවේ පළමු ගණිත පන්තිය බවට අපි ඊටාගෝ এডুকেෂන් ඊටාගෝ.lk වෙබ් අඩවිය හරහා අපි මේ වෙද්දී ආරම්භ කර තිබෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඔබට පුළුවන් අපේ ගණිත වැඩපොතත් සමග ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගනිමින් මේ ගණිත පන්තියට සම්බන්ධ වන්නට. එසේනම් ආදරණීය දුවේ පුතේ, අපි සූදානම් වෙමු අද දවසට අදාළ විශේෂිත වූ ගණිත පැවරුම් වෙත අවධානය යොමු කරන්නට. දෛදුවේ පුතේ, අපි එහෙමනම් යොමු වෙමු 6 ශ්‍රේණියේ දරුවොත් එක්ක සැප්තැම්බර් මාසේ 15 16 දිනවලට අදාළ Maths Today ගණිත කිරුළ මාසික වැඩපොතේ සැප්තැම්බර් මාසේ 8 වෙනි ක්‍රියාකාරකම සාකච්ඡා කරන්න. හොඳයි. අවධානය ප්‍රශ්නාංක 1ට මුලින්ම අපිට කියනවා බලන්න දරුවනේ පහත දැක්වෙන පහත වගුවේ දක්වා ඇත්තේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය තෙක් පන්ති සහිත විදුහලක ශිෂ්‍යයින් සංඛ්‍යාවයි. ඒ වෙන ප්‍රාථමික අංශ 1 ඉඳන් 5 වසරට වෙනකන් පිරිමි ළමයි 247යි, ගැහැණු ළමයි 295යි. කනිෂ්ඨ අංශයේ 6 ඉඳන් 9 වසරට වෙනකම් පිරිමි ළමයි 187යි, ගැහැණු ළමයි 169ක් විදියට ඉන්නවා. ඒ අනුව ප්‍රශ්න අංක 1 ප්‍රෝමිලක්කන් 1 අපෙන් අහනවා විදුහලේ සිටින ගැහැණු ළමුන් සංඛ්‍යාව සොයන්න. එතකොට දරුවනේ ගැහැණු ළමුන් සංඛ්‍යාව අපිට හොයන්න නම් සිද්ධ වෙනවා අපිට ප්‍රාථමික අංශයේ ඉන්න ගැහැණු ළමුන් ගණනට කනිෂ්ඨ අංශයේ ඉන්න ගැහැණු ළමුන් ගණන එකතු කරන්න. ඒ අනුව මේ බලන්න ප්‍රාථමික අංශයේ ඉන්නවා 169ක්, ඊගාව අංශයේ ඉන්නවා ප්‍රාථමික අංශයේ මොනවාද ජේෂ්ඨ අංශයේ ඉන්නවා 169ක්, ප්‍රාථමික අංශයේ ඉන්නවා 295ක්. එහෙනම් මෙන්න මේ කොටස් දෙක අපි එකතු කරන්න ඕනේ. හරි, අපි එකතු කරමු. ඒ අනුව දරුවනේ 9 5යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි, 9 6යි 15යි 15යි 1යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි, 2යි 1යි 3යි එහා පැත්තෙන් ආපු 1යි 4යි. මේවා එකතු කරන්නයි ඕනේ. ඒ අනුව අපි ලියන්න ඕනේ මොකක්ද? ගැහැණු ළමයි නේද? තරුව ගන්තියක් ලියන්න ඕනේ. ගැහැණු ළමයි 464ක් සිටි. ගැහැණු ළමයි 464ක් සිටි. ප්‍රෝමිලක්කන් 2. ප්‍රාථමික අංශයේ සිටින මුළු ළමයි ගණන කීයද? එතකොට ප්‍රාථමික අංශයේ ගැහැණු ළමයිනුත් ඉන්නවා, පිරිමි ළමයිනුත් ඉන්නවා. එතකොට ওই දෙනිගොල්ලම එකතු කරන්න ඕනේ. ප්‍රාථමික අංශයේ පිරිමි ළමයි ඉන්නවා 247ක්. එහෙනම් ඔන්න ඔය 247ට ගැහැණු ළමුන් ගණන 295ක්. ගැහැණු ළමුන් ගණන 295 එකතු කරන්න ඕනේ. 7යි 5යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 9යි 4යි 13යි 1යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 2යි 2යි 4යි 1යි 5යි. ඒ අනුව ප්‍රාථමික අංශයේ ළමයි ඉන්නවා කොච්චරක්ද? මුළු ළමයි ඉන්නවා 542ක්. ඒකත් අරුවා ගන්තියකින් ලියන්න ඕනේ අපි. ප්‍රාථමික අංශයේ සිසුන් කොච්චරක්ද? 542ක් සිටි. ප්‍රාථමික අංශයේ සිසුන් 542ක් සිටි කියලා අපි ලියන්න ඕනේ. රෝමිලක්කන් 3ට අවධානය යොමු කරමු. බලන්න ප්‍රාථමික අංශයේ සියලුම සිසුන් සඳහා එක් සිසුවෙකුට පැන්සල් 5 බැගින් ලබා දීමට අවශ්‍ය පැන්සල් සංඛ්‍යාව කොච්චරක්ද කියලා අහනවා. එතකොට අපි දන්නවා ප්‍රාථමික අංශයේ සිසුන් කීයක් හිටියද? ප්‍රාථමික අංශයේ සිසුන් හිටියා 542ක්. එහෙනම් 542ටම
එක ළමයෙක්ට පැන්සල් 5 ගානේ හම්බ වෙනවා. එහෙනම් අපි 542 පහෙන් වැඩි කරගන්න ඕනේ නේද? එහෙනම් අපි කරමු 542 වැඩි කිරීම 5. ඇයි එක ශිෂ්‍යයෙක්ට 542 එක්කෙනෙක්ට 5 ගානේ 542කට බලන්න 5න් වැඩි කරන්න ඕනේ. දෙවරක් 5 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 1යි 21න් 1 දැම්මා දෙකක් ඉතුරුයි. 5 වරක් 5 25යි 2යි 27යි. ඒ අනුව අවශ්‍ය පැන්සල් ප්‍රමාණය කොච්චරයිද? අපිට ලියන්න ඕනේ මෙතනින්. අවශ්‍ය පැන්සල් ගණන කොච්චරයිද? 2710කි. අවශ්‍ය පැන්සල් ගණන 2710කි කියලා අපිට ලියන්න වෙනවා. රෝම ඉලක්කම් 4. බලන්න රෝම ඉලක්කම් 4. කනිෂ්ඨාංශයේ සියලුම සිසුන් සඳහා එක් සිසුවෙකුට පෑන් 10 බැගින් ලබා දීමට අවශ්‍ය පෑන් සංඛ්‍යාව. එතකොට අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ කනිෂ්ඨාංශයේ ශිෂ්‍යෝ කීයක් ඉන්නවද කියලා. එහෙනම් ඉස්සෙල්ලම අපි හොයමු කනිෂ්ඨාංශයේ ඉන්න සිසුන් ගණන. ඒ අනුව පිරිමි ළමයි ඉන්නවා 187ක්. පිරිමි ළමයි ඉන්නවා 187ක්. ගැහැණු ළමයි ඉන්නවා 169ක්. එහෙනම් මේ දෙගොල්ලන්ව එකතු කරන්න ඕනේ. එතකොට අපිට හම්බෙන කනිෂ්ඨාංශයේ ඉන්න ඔක්කොම ශිෂ්‍යෝ ගාන කීයද කියලා. 9යි 7යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 8යි 6යි 14යි 1යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. ඒ අනුව මෙතන ඉන්නවා 356ක්. දැන් අපිට පුළුවන් අවශ්‍ය පැන්සල් ගාන හොයාගන්න. පෑන් ගණන නේද? එහෙනම් අපි කරන්න ඕනේ 356ක් ඉන්නවා. එක ළමයෙක්ට 10 ගානේ සරලව අපිට 10න් වැඩි කරන්න පුළුවන් 356 කීයද? 3560යි. තරුව ගන්තියකින් ලියන්න ඕනේ අපි අවශ්‍ය පෑන් ගණන කීයද? 3560කි. අවශ්‍ය පෑන් ගණන 3560කි. හොඳයි. B කොටසට අවධානය යොමු කරමු දරුවනේ. සුළු කරන්න 345 8න්. සරලයි. ඒ අනුව 345 වැඩි කරන්න ඕනේ 8න්. 8 වරක් 5 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 4යි 36න් 6 දැම්ම 3ක් ඉතුරුයි. 8 වරක් 3 24යි 24යි 3යි 27යි. ඒ අනුව මේක ගුණ කළාම අපිට උත්තරේ ලැබෙනවා කීයද? 2760ක්. ඊගාවට 3024 12න් බෙදන්න තියෙන්නේ. එහෙනම් අපි ලියාගමු දීර්ඝ බෙදීමක් දාන්න සූදානම් වෙමු. 3024 බෙදීම 12. ඒ අනුව 30ට 12ව කීයද? 2යි. 12 වරක් 2 24යි. 6ක් ඉතුරුයි. මේ දෙක ගෙනාව පල්ලෙහාට 62යි. 62ට 12ව කීයද? 5යි. 12 වරක් 5 60යි. කීයද ඉතුරු වෙන්නේ? 2යි ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ කීයද? 2යි. මෙන්න මේ 4 ගෙනාව 15ට 24යි. 24ට 12ව කීයද? 24ට 12ව 2යි. 12 වරක් 2 24යි. 24න් 24ක් ගියාම බිඳුවයි. 24න් 24ක් ගියාම කීයද? බිඳුවයි. ඒ යන අවසාන පිළිතුර 252ක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අද දවසට දාලා ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා අවසන් අපි එහෙනම් යොමු වෙමු ලකුණු සටහන් කරගන්න දරුවනේ. මෙතන ඔබ නිවැරදිව සිසුන් ගණන ලබා ගන්න ලකුණු 3ක් ලැබෙනවා. මෙතනට ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට මෙන්න මෙතනට ඔයාලට හම්බ වෙනවා ලකුණු 3ක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔබ නිවැරදිව ලබා ගත්තා නම් ඔබට හම්බ වෙනවා ලකුණු 3ක්. ඊළඟට මෙන්න මෙතනට ඔයාලට ලකුණු 4ක් හම්බ වෙනවා. මෙන්න මෙතනට ලකුණු 4ක් හම්බ වෙනවා. දාන්න 20න් කීයද කියලා. ඒ ලකුණුත් අරගෙන අපි යමු මුලට. මොකද 20න් ආපු ලකුණු ප්‍රමාණය 5න් වැඩි කරලා ඔයාට පුළුවන් මේ පැවරුමට ඔයාට 100න් ලකුණු කීයද කියලා සටහන් කරගන්න. හොඳයි දරුවනේ. එහෙනම් අපි යමු මෙතෙන්දී ගුරුතුමාගේ මඟ පෙන්වීම කියන කොටසේදී අපිට කතා කරන්න තියෙන අමතර දැනුම කොටස් පිළිබඳව. මෙතෙන්දී මම දරුවන්ගේ අවධානය යොමු කරනවා දරුවනේ. සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. ලියාගමු දරුවනේ. සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. හරි. මෙතෙන්දී අපි පළවෙනි අවස්ථාව ගමු. මෙන්න මේ සංඛ්‍යාව. හරි. අපි ගමු 23. අපිට කියනවා 10න් වැඩි කරන්න කියලා. 23. අපිට කියනවා 100න් වැඩි කරන්න කියලා. 23. අපිට කියනවා 1000න් වැඩි කරන්න කියලා. ඒ අනුව දරුවනේ අපිට සරලව උත්තරේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඕනම එකක් 10න් වැඩි කරද්දී තියෙන ඉලක්කම පිටිපස්සට බිඳුවක් එකතු වෙනවා. ඒ අනුව 23 10න් වැඩි කළාම කීයද? 230යි.
23 100න් වැඩි කළාම 23 පිටිපස්සට බිංදු දෙකක් එකතු වෙනවා. 23 10න් වැඩි කළාම ඉලක්කම පිටිපස්සට බිංදු 3ක් එකතු වෙනවා. සරලයි. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරලා උත්තරේ ලියන්න. හරි. එහෙනම් මෙයා දිහා බලන්න. ඒ අනුව අපි ගමු ඊළඟට 54. නැත්තම් 543. 543. 10න් වැඩි කරද්දී එක බිංදුවක් සංඛ්‍යාවට එකතු වෙනවා. ඒ අනුව මෙන්න මෙතන 543 පිටිපස්සට බිංදුවක් එනවා 5430යි. ඊළඟට අපි දිගටම මේ ටික ලියාගමු ඉස්සෙල්ලා වගේම නේද? ඊගාවට 543 වැඩි කරන්න ඕනේ මෙතන 10න්. පළවෙනි එක වැඩි කරේ අපි 10න්. නේද? පළවෙනි සංඛ්‍යාව මම ආපහු ලියන්නම්. මෙන්න මේ විදිහට රෝම ඉලක්කම් 2 543 වැඩි කිරීම 10. ඊළඟට 543 වැඩි කිරීම 100. ඊගාවට 543 වැඩි කිරීම 1000. ඔන්න ඔය විදිහට අපිට උත්තර ටික ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව 543 10න් වැඩි කළාම 5430යි. 543 100න් වැඩි කළාම 543 පිටිපස්සට බිංදු දෙකක් එනවා 54300යි. 10න් වැඩි කළද්දි බිංදු 3ක් එකතු වෙනවා. ඒ අනුව 543000ක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හරි. මෙන්න අපි තුන්වෙනි අවස්ථාවට අවධානය යොමු කරමු. බලන්න දරුවනේ තුන්වෙනි අවස්ථාවේදී මම ඔයාලට දෙනවා මෙන්න මේ වගේ එකක්. 230 වැඩි කිරීම 10. 230 වැඩි කිරීම 100. 230 වැඩි කිරීම 1000. හරි. හදමු බලන්න අපි. එහෙනම් කොහොමද එන්නේ? එක බිංදුවක් එකතු වෙනවා 10න් වැඩි කරද්දී. එහෙනම් 230 පිටිපස්සට බිංදුවක්. නේද? 2300යි. 230 පිටිපස්සට 100න් වැඩි කරද්දී බිංදු දෙකක්. කීයද එතකොට? 23000යි. ඊගාවට 230 පිටිපස්සට බිංදු 3යි. කොහොමද එන්නේ? 230000ක් එනවා. 230000ක් කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ගණිතයේදී හම්බෙන සංඛ්‍යා 10න් 100න් 1000න් ගුණ කරන්න. හරි. හතරවෙනි අවස්ථාව මේ බලන්න 24 වැඩි කිරීම 10 24 වැඩි කිරීම 100 ඊගාවට 24 වැඩි කිරීම 1000. හරි. ඒ අනුව අවසාන පිළිතුරු ටික අපිට ලබා ගන්න පුළුවන්. ගෙදරදී කරමු. හරි. මෙන්න ඊගාවට පස්වෙනි අවස්ථාව මම ලියනවා ඔබට 540 10න් වැඩි කරන්න. හරි. ඊගාවට 540 100න් වැඩි කරන්න. ඊගාවට 540 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 540 1000න් වැඩි කරන්න ඕනේ. හරි. ඔය ටික ඔබට පුළුවන් ගෙදරදී අවසන් කරන්න. හෝම්වර්ක් එකක් තියෙනවා දරුවනේ. මේකත් ඔබ ගෙදරදී අවසන් කරන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පැවරුම සාකච්ඡා කරලා අවසන්. අපි එහෙමනම් යමු කොහොමද ඔබ අපගේ මේ වැඩසටහනට දීර්ඝව සම්බන්ධ වෙලා ගණිත දැනුම වර්ධනය කරගන්න කියන එක පිළිබඳව දැනුවත් වීම සඳහා දැන් අපි අවධානය යොමු කරමු. එසේනම් ආදරණීය දුවේ පුතේ අද දිනයට අදාළ විශේෂිත වූ පැවරුම ඊටම සාර්ථකව ඔබ නිමා කරලා අපි ඔබ වෙත වීඩියෝ පන්ති ඉදිරිපත් කරද්දී ඒ තිබුණු සියලුම අඩුපාඩු ලකුණු ඔබ සටහන් කරගෙන ඇති. ඒ වගේම තමයි ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ ඔබට ඉගැන්වූ විෂය කරුණු ඔබ ඉතා පැහැදිලිව සටහන් කරගන්නට ඇති කියලාත් අපි විශ්වාස කරනවා. ඒ වගේමයි දුවේ පුතේ ස්වයං අධ්‍යයන අභ්‍යාස මාලාව හරහා ඔබට ලබා දුන්නු පැවරුම් නිසි ආකාරයෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් එක මාසයක් තුල ඔබට පුනරීක්ෂණ පැවරුම් 15ක් මේ පොත තුල අන්තර්ගතයි. ඒ වගේම ගුරුතුමාගේ මඟ පෙන්වීම කියන කොටස් 15ක් විශේෂිත වූ පාඩම් කොටස් 15ක් මේ වැඩපොත තුල අන්තර්ගතව තිබෙනවා. ඒ වගේම ස්වයං අධ්‍යයන වැඩ සටහන් 15කුත් මේ පොත තුල අන්තර්ගතව තිබෙනවා. ඉතින් මේ වටිනා ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළින් ඔබ අකණ්ඩව අපගේ මේ පන්තිය සඳහා නොමිලේ ලියාපදිංචි කරනවා. ඒ තුළ ඔබට වෙනම පන්ති ගාස්තුවක් ගෙවීමකින් තොරව නොමිලේ මේ වැඩසටහනට අකණ්ඩව සම්බන්ධ වන්නට ඔබ මාසිකව මේ වැඩපොත ඉතාම සුළු මුදලක් වියදම් කරද්දී මේ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළ ඔබට අකණ්ඩව මේ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා etago.lk වෙබ් අඩවිය තුළ අපි ඔබට වෙනම ලියාපදිංචියක් ලබා දීලා තිබෙනවා. මේ වන විට etago.lk වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වී නැති දරුවෝ සිටිනවා නම් මේ තිරයේ දිස්වන අංකයට MT 365 ලෙස ටයිප් කර දරුවාගේ නම, ශ්‍රේණිය, දුරකථන අංකය, පාසල කියන තොරතුරු ටික WhatsApp හරහා යොමු කරන්න.
අපගේ ගණිත පන්තියට සම්බන්ධ වී සිටින සෑම දරුවෙකුගේම ගණිත ප්‍රතිඵලය සුරක්ෂිත කිරීමේ වගකීම අපි බාර ගනිමින් ඊටාගෝ এডুকেෂන් සමගින් ඔබේ අධ්‍යාපනික දිවි මඟ සැමදා සුරක්ෂිතයි කියන පණිවිඩයත් අපි ඔබට ලබා දෙමින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයබෝවන් දුවේ පුතේ.